මම මේ නිකමට උඹලා chat එක බැලුවා. හරිද? මම ඇත්තටම වෙනදා මේ ලොකෝට chat එක කියවන්නේ නැහැ නේ. අද මම නිකමට වගේ පොඩ්ඩක් chat එක බැලුවා මේ මොනවද chat එකේ කියන්නේ කට්ටිය. හා? දැන් මේ පාර පේපර් එක එච්චර අමාරුද නෑ? අමාරුද නෑ මේ පේපර් එක මම හිතන්නේ එච්චර අමාරු නෑ. එහෙම පොඩ බය වෙලා මේ සැරේ ස්කිප් කරන්න යනවා කියලා. හරි ස්කිප් කරන්න කියලා. ස්කිප් කරනවා කියන එක හැම දෙයකම විසඳුමක් නෙමෙයි. මම කියන්නේ හැම වෙලෙම ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙන් අර පැනන ගතිය පෙන්වන්න කරන්න එපා. හරිද? ප්‍රශ්නෙකින් පැනන යනවා කියලා කියන්නේ හැම දෙයකම විසඳුම නෙමෙයි. රයිට්? ඒ නිසා පුළුවන් තරම් try කරන්න මේ ප්‍රශ්නේ විසඳගන්න. හරි ප්‍රශ්න මොනවද? මේ ප්‍රශ්නෙට ෆේස් කරන්න. හරි? මම හැමදාම කියනවා වගේ මේ අර රීප්ලේස්මන්ට් නැති මිනිස්සෙක් වෙන්න නම් ඔයා ප්‍රශ්න වලට ෆේස් කරන්න ඕන. හරි නැත්තම් කිසිම වෙලාවක ඔයාලට ඔයගේ ඔය ඉන්න ප්‍රශ්න වලට ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔයාලා O level ලොකු රිසල්ට්ස් දාලා ඉන්න අයනේ. කියන අඩුම ඒ 9ක් අඩුම ඒ 8ක් ඒ 7ක්වත් තියෙන අයනේ. මේ නැතුව ටිකක් පොඩි රිසල්ට්ස් එකක් තියාන මේ මෙතෙන්ට එන්නේ නැහැනේ. ඒ නිසා මෙහෙම අර ප්‍රශ්නයක් ආපම එක අතාරින්න එන්න එපා. හරි ප්‍රශ්නයක් ආපම හැමදේම අතාරින්න එන්න එපා. ප්‍රශ්න පුළුවන් තරම් try කරන්න ඒ ප්‍රශ්නේ විසඳගන්න. හරිද? ඒ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ තමයි ඔයා තීරණය කරනවා මම මොකක්ද ඊළඟට කරන්න කියලා. හරි? ප්‍රශ්න විසඳන්න කලින් මම ඔයා එක තීරණය කරොත් මම දැන් මේක කරන්න කියලා. හරිද? අන්න ඒක ඔයාගේ තියෙන ලොකු දුර්වලතාවයක්. ඒ නිසා පුළුවන් තරම් try කරන්න මේ ප්‍රශ්නේ විසඳගන්න හරියට. රයිට්? මම මෙහෙම දෙයක් කියන්නේ. හරිද? දැන් මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් දෙයක් වගේ යනවා. ඒතකොට මම මේ ෆීල්ඩ් එකට එද්දී මගේ පන්තියේ එක ළමයා. හරිද? එක ළමයා මගේ පන්තියේ හිටියේ. හරි? එකම එක ළමයා හිටියේ. පොත් මෙඩිසින් ගියා. එතකොට අද දැන් මේ ඔයාලා ක්ලාස් එක ඇතුලේ ඉන්න ළමයි කීයක් ඉන්නවද? 563. right එක ළමයි පටන් ගත්ත ක්ලාස් එක මේක නෙමෙයි. හරිද කියන්නේ? මේ ක්ලාස් එක නෙමෙයි. පටන් ගත්ත ළමයිකින් කලින් අවුරුදු එක. ඊට කලින් එක. හරිද? එතකොට අද ඔයාලගේ ක්ලාස් එකේ ළමයි 563ක් ඉන්නවා. හරිද? එතකොට හිතන්න මම එක ළමයෙක්ගෙන් පටන් ගත්ත ක්ලාස් එකක් මේ තැනට ගේන්න නම් මම කොච්චර මහන්සියක් වෙන්න ඕන, මම කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන කියන්නේ. හරිද? එතකොට මම මේ එක ළමයෙක් ඉන්නවා කියන තැනදී මේ ක්ලාස් එක මම අතහැරියා. මට එක ළමයා ඉන්නේ ක්ලාස් එකේ වැඩක් නැහැ. මට කරන එක පාඩුත් එකේ කාලේ ක්ලාස් ටිකස් එච්චර ගණන් නැහැ. හරි? එතකොට මේ අපරාධේ මම දැන් කොළඹ ඉඳන් ගෙදර එනවා ක්ලාස් එක කරන්න. හරිද? එතකොට මේ මොනවද මේක මම මේක අත්හැරලා දානවා කියලා කියනනම් අද මම කියලා එකක් නැහැ උඹලට උගන්නන්න. රයිට් ඒ නිසා අර පුළුවන් තරම් ඒ ප්‍රශ්නයක් ආවට පස්සේ මොකක් හරි දෙයක් ඔයාට ටාස්ක් එකක් ආවට පස්සේ ඒ ටාස්ක් එකට ෆේස් කරන්න පුළුවන් තරම් උඩරිම try එක දෙන්න. මොකද ඔයා දැන් ඔය කරන වැඩෙන් ඔයාට වැරද්දක් වෙන්නේ නැහැ. ඔයා කරන ඉගෙන ගන්න එක. හරිද? ඔයා තාම ෆස්ට් try වෙන්න පුළුවන්. හරිද? ෆස්ට් try වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේ ෆස්ට් try වෙන්න පුළුවන්. ෆස්ට් try කොහොමද ඔයාලද? රිවිෂන් එකනේ තියරින්. හරිද? එතකොට ෆස්ට් try. හරිද? එතකොට ෆස්ට් try එකවත් ලියන්න නැතුව තාම අපේ ෆුල් පේපර්ස් වල ලියන්න පටන් ගන්න නැහැ නේද? එතකොට ඒව ලියද්දි තවත් ඔයිට වඩා අමාරු වෙනවා. ඒ නිසා මම කියන්නේ අර එන අභියෝග බාර ගන්න පුළුවන් වෙන්න. මොකද ඔයාට ෂයි තුනක් දීලා තියෙන්නේ කොයිම මොකක් හරි ෂයි එකක් ගොඩ යන්න. ඔයා මෙඩිසින් ගියාට පස්සේ ඔයාගෙන් බෙහෙත් ගන්න දෙන මිනිස්සයා වගේ අහන්නේ නැහැ නේ. මොන ෂයි එකේ ડોක්ටර් කැම්පස් ගියේ කියලා. හා කැම්පස් එකේ තියෙන මොන ක්ලාස් එකද කියලා අහන්නේ නැහැ. ලෙඩාට වැදගත් ඔයාගේ තියෙන ස්කිල් එක. ඔයා ඒ වෙලාවේ ලෙඩාගෙන ඩිසිෂන් එක ගන්න කොහොමද කියන එක තමයි ලෙඩාට වැදගත්. හරි තමම්. එතන කතා කරන්නේ ඔයා ඉන්නේ ඒ ලෙවල් වලින් තාම කැම්පස් ගිහලවත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් try කරන්න එන හැම අභියෝගයකටම ෆේස් කරන්න. මොකද ඔයා
එකකින් පැනලා ගියා කියලා කියන්නේ ඔයා පැරදිච්ච මිනිස්සෙක්. හරි. මොන ප්‍රශ්නයක් ආවත් මොන දෙයක් වුණත් මේක අතාරින්න තෝරලා ඉන්නේ. හරි. මේක තමයි ගොඩ යන තියෙන එකම මාර්ගය වලට. ඒ නිසා ඉගෙන ගන්නවා කියන එක වැරද්දක් නෙමෙයි. ඉගෙන ගන්නවා කියන එක අපිට අත්‍යවශ්‍ය දෙයක්, අවශ්‍ය දෙයක් ජීවිතය ඉස්සරහට. හරිද? සාමාන්‍යයෙන් මේ එහෙමයි. දැන් මේකෙන් මේ ඉගෙන ගන්නවා කියන එකෙන් ගොඩ ගිය මිනිස්සෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. වරදින්නත් බෑ, වරද්දන්නත් බෑ. මොකද උට මොලේ තියෙන ඇත්ත. හරිද? උට සුපිරියර මොලේ තියෙනවා. ඒ නිසා try කරන්න මේකෙන් ඉස්සරහට ගොඩ යන්න. හරිද? මම හැම වෙලෙම කියන රීප්ලේස්මන්ට් නැති මිනිස්සෙක් වෙන්න කියලා. රීප්ලේස්මන්ට් නැති මිනිස්සෙක් වෙන්න නම් ඔයාට දැනුමක් තියෙන්න චුට්ට මොකක් හරි දෙයක් ගැන. හරි දෙයක් ගැන එක්ස්පර්ට් ලෙවල් එකේ දැනුමක් ඔයාට තියෙනවා. හරිද? එක්ස්පර්ට් ලෙවල් එකේ දැනුමක් තියෙන මිනිස්සෙක්ට එක්ස්පර්ට් ලෙවල් එකේ এডুকেෂන් ලෙවල් එකක් තියෙන මිනිස්සෙක් කවදාවත් කාටවත් වටන්න බෑ. ඒ නිසා ඔයා try කරන්න. ඔයා ගමන ඉස්සරහට යන්න. මේ ඔයා හිතන්න දැන් ඔයාට ඕම හිතනවා නම් ඔයාට ඕම මහන්සි වෙනවා ඔයාට ඕම මාරු වෙනවා. හරිද? ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් හම්බ කරන්න දඟලන කෙනා කොච්චර මහන්සි වෙනවද මොන ජොබ් එක කරා. හරිද? මොන ජොබ් එක කරා චුට්ටක් හරි මහන්සි වෙන්න. ඔයා තාම හම්බ කරන තැන නැහැ නේ. හම්බ කරන තැන ඉන්න මිනිස්සෙක්ට ඒක තේරෙනවා. මොකද ඔයාගේ අම්මා තාත්තා ඔයාලෙන් කොච්චර මහන්සි වෙනවද කියන එක ඔයා දන්නේ නැහැ. ඒක ඔයාලට පෙන්වන්නේ නැතුව. හැබැයි මෙහෙමයි ළමයි. දැන් අර හිතන්නකෝ දැන් යාලා මොන ජොබ් එකේ කුලී වැඩ කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් ඔෆිසර් කෙනෙක් කවුරු හරි හොයලා චුට්ටක් හරි මහන්සි වෙන කීයක් හරි හම්බ කරගන්න පුතේ. ඒ නිසා ඔයා try කරන්න මේ මිනිස්සුන්ව සතුටු කරන්න. ඔයා වෙනුවෙන් වටේ ගොඩක් අය බලන් ඉන්න ඔයා වෙනුවෙන් සතුටු වෙන්න. ඒ කට්ටිය සතුටු කරන්න try කරන්න. හරිද? ඔයා සතුටු වෙන ගමන් එයාලව සතුටු කරන්න try කරන්න. මොකද ජීවිතේ මේ වගේ chance ආයි කට්ටියට එන්නේ නැහැ. මොකද ඒවල කරන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නේ. ඒවල කරන්න බැරි කියලා පසුතැවෙන අය ගොඩක් ඉන්නේ. right? මෙන්න මගෙන් උදාහරණයක්. මම එකලාමගේ පටන් ගත්ත ක්ලාස් එක අද මෙන්න මේ දැනට ගෙනාවා. හරි? අනිත් දවසේ කොතෙන්ද යයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි අද මේ තැන තියෙනවා. හරි? ඒ මගේ උත්සාහය මම ගපාරගත් අභියෝගේ මං අත්හැරෙමු නැති. හරිද? අතාරින්න නැතුව මේක අල්ලන් ඉන්න. ඔයාලා ලොකු ගමනක් ලස්සනට යන්න. හරි? ජීවිතේ එන ප්‍රශ්නත් එක්ක හැප්පිච්ච මිනිස්සුયો තමයි හරිද? අපිට ආව එන ප්‍රශ්නත් එක්ක හැප්පිච්ච මිනිස්සුયો තමයි ජීවිතේ ගොඩක් ඉස්සරහට ගියපුවා. හරි? ඒ ප්‍රශ්න වලට ෆේස් කරපු මිනිස්සු තමයි ජීවිතේ දිනු මිනිස්සු. ඒ නිසා ඔයා try කරන්න. ඔයාගේ ගමන ලස්සනට ඉස්සරහට අරගෙන මොන ප්‍රශ්නයක් ආවත් මොන බාධක ආවත් හරිද? මෙන්න මේක අංක 1 කරගන්න ගන්නවා කියන එක. ඔයාට ලෝක ගමන ඉස්සරහට යනවා. ඒ නිසා ඔය අතාරිනවා සර් මම ස්කිප් කරන්නද මට බෑ වගේ සර් මට බයයි. ඕවා තියාගන්න එපා. මොකද මේ ෆස්ට් ෂයි එක ඕකට මොකක් හරි වුණොත් තව ෂයි දෙකක් ඔයාලට තියෙනවා. හරි? ඔයා ෆස්ට් ෂයි ස්කිප් කළා කොහොමද සෙකන්ඩ් ෂයි කරන්නේ? ඉතින් මේක ලියලා බලන්න මොකක්ද වෙන්නේ. අර තර්ඩ් ෂයි සෙකන්ඩ් ෂයි ළමෙක් නම් පොඩ්ඩක් ඇහුවට කමක් නැහැ ස්කිප් කරලා කමක් නැහැ සර්. හැබැයි ෆස්ට් ෂයි එහෙම අහන්න යන්න එපා. මොකද ඔයාලට ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ ස්කිප් කරනවා කියන ප්‍රයෝජනයක් නැහැ. මොකද එක්සෑම් එකේ තියෙන ප්‍රෙෂර් එක මොකක්ද කියලාත් බලා ගන්න ඒක ඒ වෙලාවට ලියලා බලන්න. හරි? නැතුව නිකන් ස්කිප් කරලා ඉවර මං සෙකන්ඩ් ෂයි එක දෙනවා සුපිරියම යන්න කියලා ඒ සෙට් කරගෙන දීලා තිබ්බොත් එහම ඔක්කොම ඉවරයි. අයිස්තරක් කියන්නේ මේ නිසා මේ සෙට ලියලා පාස් වෙන පාස් වෙයි මොනවා හරි වෙන දෙයක් වෙයිද තව ෂයි එකක් තියවනේ කරන්න. හරි? භාගිය හැමෝම එකවර පාස් වෙන්නේ නැහැ නේ. හරි ෆේල් වුණු සෙට් එකකුත් ඉන්නවනේ මෙහෙමයි. මගේ ෆේල් වෙන තරම් එන්න එපා කියලා එන්න එපා එන්න කියන එක නෙමෙයි මං කියන්නේ. අර try කරන්න පුළුවන් තරම් මේක. කොහොමයි ගොඩෙන් try කරන්න. හරි? තේරෙනවද මං කියන්නේ? right එහෙනම් අපි මේ හරි මම හැමදාම කියනවා වගේ නිසා අර රීප්ලේස්මන්ට් නැති මිනිස්සෙක් වෙන්න මේ ලෝකේ නැතුවම බැරි කෙනෙක් වෙන්න try කරන්න එන හැම ටාගට් එකක්ම බාර ගන්න. එන හැම අභියෝගයකටම ෆේස් කරන්න උපරිම උත්සාහ කරන්න. මොකද නැත්තම් ඔයාලට එහෙම මිනිස්සෙක් වෙන්න බෑ. රීප්ලේස්මන්ට් එකේ මිනිස්සෙක් කියලා කියන්නේ ඔයා වෙනුවට කිසිම මිනිස්සෙක් ආදේශයක් ගන්න බෑ. ඒ තැනට ඔයාමයි ඕනේ. නිසා ඒ තැන හදාගන්න. right? හරි. එහෙනම් අපි ඊළඟ වෙලේ පටන් ගමු අපේ. right? මොකක්ද තියෙන අපි කරන්න ඉන්නේ?